Hi guys, ඔන්න අද අගෝස්තු මාසේ පළවෙනිදා අපිට මුලින්ම කරන්න තියෙන දේ තමයි අපේ රෙන්ට් ඇග්‍රීමන්ට් එකට අනුව අපේ මාසේ අපේ ඊළඟ මාසේ කියන්නේ ඕගස්ට් මාසෙට අපිට මෙයාලගේ රෙන්ට් එක දෙන්න ඕන. මෙහිදී සාමාන්‍යයෙන් අපි රෙන්ට් එක දෙනකොට මුලින්ම අපිට කරන්න තියෙන්නේ චෙක් එකක් විදිහට තමයි දෙන්න තියෙන්නේ අපේ මේවා. මොකද චෙක් එකක් විදියට දෙන්නේ ඒක අපේ සේෆ්ටියටත් හොඳයි යාළුවටත් හොඳයි. එතකොට ඒ ඔක්කොම සඳහන් වෙනවා. කෑෂ් දෙන්න ගත්තොත් ඒක අපේ කොහේවත් සඳහන් වෙන්නේ අපි මෙයාට මෙහෙම ගාණක් දුන්නා. මෙච්චර දවසක් මේ වෙනකොට දීලා තියෙනවා එහෙම කියලා. එතකොට අපි අලුතෙන් ඒ කියන්නේ අපි කවදා හරි ආයෙ වෙනම රෙන්ට් එකකට වෙනින් ගෙදරකට යනකොට අපිට තියෙනවා ඒ කියන්නේ අපේ හිස්ටරියක් ඇදලා තියෙනවා. අපි වෙන ගෙදරක හිටියා මෙච්චර ගාණක් අපි දීලා තියෙනවා. වෙලාවට ගෙවලා තියෙන හැම කෙනෙක් දැන් මෙහෙම අපිට අගෝස්තු මාසේ හැම මාසෙම පළවෙනිදා කියම හැම දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට මම මෙයා අපි දෙන්න හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි දෙන්න හැමදාම පළවෙනි දවසේම කොහොම වුණා කවදාද ගිහින් දෙනවා. මොකද අපිට පළවෙනිදා යන්න බැරි නම් අපි 30 හරි 31 හරි අපි කලින් ගිහින් දෙනවා. මොකද අපිට ඒක එහෙම කරන්න ඕන. හරි අපි දැන් චෙක් එක අපි කොහොමද දෙන්නේ කියලාත් මේ වීඩියෝ එක කොහොම බලාගෙන ඉන්න අපි දාන්නම්. හරි එහෙනම් අපි ඉස්සරහට හම්බ වෙමු. මොකද අපි තාම පටන් ගත්තේ නැහැ වීඩියෝ එක පටන් ගන්නවා. දැන් අපි කරන්න ඉන්නේ ඔයාලට මතක ඇති අපි ඊට කලින් වීඩියෝ එකේ දැම්මා අපි බඩු වගේක් ගත්තා අපේ මීල් ප්‍රෙප් එකට සතියේ. දැන් මේ සතියේ ඒ කියන්නේ මේ සතියේම තමයි මේ සතියේම අපිට ගන්න බැරි වෙච්ච බඩු වගේක් තිබුණා. මාළු මිරිස් වගේ ගත්තා මොනවාද මීට් වගේක් ගන්න තියෙනවා. ඒ ටික අරගන්න යන්නේ. ඒ ටික අරගන්න යන්න තියෙනවා. ඊට පස්සේ ගෙදර රෙන්ට් එක දෙන්න තියෙනවා. වාහනේට පෙට්‍රල් ගහන්න තියෙනවා. ඒ ටික විතරයි අපිට කරන්න තියෙන්නේ. උයන්න තියෙනවා. උයන්න තියෙනවා. ওই වීඩියෝ එකේම අපි ඔක්කොම ටික දානවා. හරි එහෙනම් වීඩියෝ එකත් එහෙම තමයි. කලින් එදා අපි කවද්ද බ්‍රහස්පතින්දා ඉතුරු ටික. හරි අපි ආවා මේ ගෙදරට තමයි දැන් අපේ මේ තමයි අපේ ඕනගේ ගෙදර. අපිට තියෙන්නේ මෙහෙම අපේ ලියුම දාලා එහෙම ඊට පස්සේ යාට මැසේජ් එකක් දාලා කියනවා මම කියනවා මැසේජ් එකක් දාලා මෙහෙමයි අපි වගේ රෙන්ට් එක දැම්මා කියලා. ලියුම් බෙදන US Postal Services. US Postal Services. තව එක UPS කියලාත් එකක් තියෙනවා. ඒක මං හිතන්නේ ගවර්න්මන්ට් නෙමෙයිනේ. නෑ. මේක ගවර්න්මන්ට් යන එකක්. ඒකෙන් තමයි ලියුම් බෙදන්නේ මෙහි. අපිට පේනවද දන්නේ මේ මේකේ මේ වීඩියෝ එකේ ඈතින් පේන්නේ මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ඒරියා එක. මේ පේන බිල්ඩින්ග්ස් ටික නෙමෙයි. මේ ඊට එහා. ඒ කියන්නේ මුදෙනුත් එහා. සාමාන්‍යයෙන් මම දන්නේ වීඩියෝ එකට පේනවද නැද්ද කියලා නා. ඒකට පේන්නේ මං හිතන්නේ. මේ තියෙන්නේ සිටි එක එල්සරිටෝ සිටි. බෑස් වලට පේන්නේ යූටියට. ඔව් ඒක පේන්නේ වීදුමට වැහිලා. Hey guys, අද මම තෙල් ගහන්න හදන්නේ. අපි ගහන්නේ 87 එක. මම මුලින්ම ක්‍රෙඩිට් කාඩ් එකකින් මේක කරලා ඔයාලට වීඩියෝ එකක් ගන්නම්. මේක තමයි අපි ඉන්න පැත්තේ පෙට්‍රල් වල ගණන් යන්නේ. මේක එක ෂෙඩ් එකකින් ෂෙඩ් එකට වෙනස් වෙනවා. මේ මම තෙල් ගහන ෂෙඩ් එකේ කෑෂ් වලින් ගහනවා නම් පාය 69යි, ක්‍රෙඩිට් කාඩ් වලින් ගහනවා නම් පාය 79ක් යනවා. හරි මට ඩොලර් 42ක් ගියා ගැලුන් 7කට. මම තාජුට්ටක් මෙහෙම තියලා ආයි තාජුට්ටක් ගහනවා. ටොට් ෆුල් ටැංක් වෙන්න. හරි. ඉවරයි. මේක වෙවුවා. ඔන්න මට 43 33ක් ගිහිල්ලා තියෙනවා දෙනදකට මට ඒක විතර මට ආවේ නෑ. මේ මම හිතනවා මට රිසිට් එක තෝරන්න එපා කියලා බුලිම තියලා තියෙනවා. හරි මේ ගන්න තමයි මට ගියේ සතියට. ඔන්න අපි අනිත් තැනට ආවා. මේකත් ඒසියන් සුපර් මාකට් එකක්. බලමු මේ කියලා කොල්ටි ගිහින්. මෙන්න ඔයා ඉන්න. නෑ මෙයා. අපි දෙන්න. වෙන්න මම. මේ ඔයා. උඹ තියනවා මෙතන. උඹ වර්ග දෙකක් තියෙනවා. ගණන් හැබැයි පඹ. මෙන්න රම්බුටන් තියෙනවා හොඳ රම්බුටන්. රම්බුටන් 2.69යි. මේ හොඳ රම්බුටන් ටිකක් ගමුද? සමහර වෙලාවට තියෙන එච්චර හොඳ රම්බුටන් නෙමෙයි. මේක නම් හොඳයි මේ. කොහොමද තියෙනවා? මේක ගම්මුනේ.
මෙන්න තියෙනවා මේවා අලු කෙසෙල් නෙමෙයිනේ. අනේ මන්ද බනානා මොකද බනානා තායි කියලා තියෙන්නේ. මැංගෝස්. අතන තිබ්බා. අතන කීයද? ඉතින් බලමු තන. මේ තියෙන වරක. වරක තියෙනවා. අන්නාසි තියෙනවා. මේත් වරකම තමයි මේ කෝස් නෙමෙයි. කෝස් තමයි කෝස්වල. ඒ කියන්නේ මෙහි තායි වලින් එන එකක් තියෙන මේක මේ අර පැණි රසයි. ඒ කියන්නේ අර අපේ අර ලංකාවේ මොකද්ද ඔය තියෙන්නේ මොකද්ද පැණි කෝස් මොන මතක නැහැ. පැණි නෙමෙයි මොකද්ද ඒකට කියන්නේ මේ කොස් જાතියක් තියෙන අර රස එකක් අන්න ඒවා. ඒ කියන්නේ සාමාන්‍ය කොස් එක නෙමෙයි පැණි රස කොස් එක. ඒ කියන්නේ කොස් ඉදුනම තියෙන පැණි රස නෙමෙයි ඊටත් වඩා පැණි රස එකක්. වරක නෙමෙයි. වරක නෙමෙයි වරක එකෙත් වරක. පලා જાති තියෙනවා මෙතන. කොරියන්ඩර් එක. ඒක 760 ගානයිනේ. ඒක බදවුලක් තියෙනවා. ඒක ලස්සනයි වගේ. ඒකයි වගේ. ඔක්ක. බෑග් එක දාලම ගන්නවද? අන්න අතන උඩින් බෑග් එකක් ගන්න. මෙන්න මොනවද මේකට මොකද කියන වත්තු මොකද කෙසෙල් තායි චීල එකක් ගන්න මේක ගන්න වැඩි නෑනේ නැත්තම් ගෙදර ගෙනලා තියාගන්න. ඇයි අපි තියාගන්න ෆ්‍රීස් කරලා කරපිංච ගන්නනේ. කරපිංච ගන්න ඕන වෙලාවට මට කොහොම කරපිංච Can you come to the front, please? කරපිංච මේක විතරයි තියෙන්නේ. එකයි තියෙන්නේ. අවුන ඒක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා වගේ. පේන්න නෑ තව. එහෙනම් මතක් කරන අපි ඉන්දියන් කඩෙන් ගිහිල්ලා ගම්මු. මෙතන ෆෝන් තියෙනවා. මේ අල જાතිය මොනවද? No gold. වට්ටක්ක. මිරිස් જાති මෙතන තියෙනවා ඔක්කොම. මාළු මිරිස් හැබැයි මේ මාළු මිරිස් නම් එච්චර ක්වොලිටි නෑ වගේ. අද එච්චරම හරි නෑ. හරි නෑ කමන්න අපි මේ ටික තෝරලා ගමුනේ. බෑග් එකක් අරන් එන්නද මං? තක්කාලි හැමත් આવනද අපිට? ඒ කියන්නේ යටින් යට කපටිකමක් කරලා. ඒතර කපටිකමක් කරලා අපිත් කපටි වෙන්න ඕනේ වගේ ලාට. ගොඩක් ඕනේ නෑනේ. සාමාන්‍ය ටිකක් ගන්න. ඉතින් ගන්න නෑනේ මේවා හරි සරයි. මට නම් ඒක සර නෑ ඕ. ඇතිනේ. ඇතිද? ඇතිනේ නේ. සතියේටම මේවත් එක්කනේ හදනවා කිව්වේ. තා චුට්ටක් දාමු. මාළුත් එක්ක දාලා. අයියෝ මගේ අතේ මේවා තුවාලෙන්ද මගේ අතේ කොහොම මං ගන්න. මූණේ වැල්ලුවොත් සර වෙනවා. එච්චර සර. එච්චර සර නෑ. ඇති මේ මෙච්චර මාළු. ඇති. පපායා තියෙනවා පපායා. මෙන්න මේ තියෙන්නේ වැවර කියනවාද මේ ආඩියේ මම නම් මතක නැහැ. මොන්නේ මේ වැවර තමයිනේ. පොල්ලෝතර ඒවා මේකේ ඉන්නේ කොහෙන්ද? එනතන හොයාගන්න බෑ මම හිතන්නේ මේකත් වෙනවා ඇත්තේ තායිලන්ඩ් වගේ පැත්තක වෙන්න දෙන්නේ. සියඹලා තියෙනවා. ඉඟුරු තිබ්බනේ ගෙදර. ආදී. ජෑම් එක. මෙන්න බඩිනක තියෙනවා අපිට මෙතනින් මේක අයින් කළා මේකට දාන්න පුළුවන්.
දාලා කරළු විතරක් කරන් යන්න පුළුවන්. මීපැණි මං ආතන්නේ ඇතුලේ කන්න. ඇතුලේ මේකක් තියෙනවා. කීයද ඒක? 12ක්. ගණන් නේද? නෑ මං කාලා නෑ ඒක තමයි කන්න ආසයි කිව්වේ. වෙන්න මෙතන තියෙනවා මස් ජාති. මේක ලෑම් මේක මොකද්ද මේකට කියන්නේ රැබිට්. මේක ලෑම් මේකද ලෑම් අරකද අරක ගෝට්. නෑ මෙතන නෑ අපි ගන්න යන්න ඕන. ඕන්න එකක් අරගෙන යමු. කපාගෙන කපලා දෙනවද දන්නේ නැහැ මෙයාලා. මෙයාලා මේ මං හිතන්නේ මේ ගෙම්බි මස් නොත් මාළුත් එක්කම තමයි මෙයාලා විකුණන්නේ. oysters එතන seafood තියෙනවා. මේ oysters ජාති මම තමයි මෙතෙන් තාම මෙන්න මේ පොල් වතුර දාපු එක කරනවා. මේක එච්චරටම හොඳ නෑ. ඉතින් මේකේ අර සීනි ප්‍රතිශතය වැඩි. එනනම් මම මේකට කැමතියි. ඔයාගේ shrimp එකද? ඉතින් ගන්න. මේකේ අසම chip එක. පැණිකජු. පැණිකජුකට මැදට තව මොන තල ඇටක් දාලා. ඔව් ඒවයි pumpkin seeds නුයි almonds නුයි. ඔක්කොම ඇට ටික දාලා නේ. මේකත් හොඳ වැඩේ. ගුණ ඇති නේද? ගුණ නම් නැතුව ඉතින් සීනිනේ. ඔක්කොම ඇට ටික දාලා සීනිත් දාලා. ඒක ගුණක් නම් නැතුව ඉතින්. විස්සර අඩුවෙන් යයි කියලා හිතනවා. එහෙමද? මට හිතෙනවා. බලමු රාමුටාන් එකට කීයක් ඇද කියලා. මෙන්න මේ ටික තමයි අපි ගත්තේ. අපිට මේ ටිකට කීයක් ගියද කොපෙනාන් බලන්න. 1788. අපි කියලා තියෙන 1788. මේක හොඳයි මෙතන මේකේ හැම දෙයක්ම තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපිට කන්න ජාති ඔක්කොම තියෙනවා මේකේ. ආයෙම අපි එදා අප එකටම ආවා. අපිට එකක් මොතකුණ ඒක අරගෙන යන්න ආවේ. මේක තමයි ගන්න ආවේ. මෙහෙට දරින්නේ කොහොමද මේක අරින්නා? ඔක්කොම එකයි නේ ඉතින්. අර මේ 3යි ගානේ ගමුනේ. 3යි 7ටත් තියෙනවා. අපෝ ඒකින කොලේ මොකක්ද අවුලක්. 2යි ගන්න තියෙනවා. ඒකම් අපිට වැඩි ප්‍රෝන් නෑනේ. අංගල තියෙන්නේ ඒවා. වැඩි ප්‍රෝන් නෑ කියන 2යි ගානේ ගත්තා. වැටුණා. අන්න එක ගන්න. පෙන්නන්න. ඒකට 21.88ක් ගිහලා තියෙන මේ දෙකට. එතකොට අපි දෙන්නගේ සතියේ වියදම කොහෙද බලාගෙන යන්නේ මෙයා? මොකක්ද ඒ තියෙන්නේ එතන? කියුට් කඩේ. හරි. එතකොට අපේ දෙන්නගේම සතියේ අපි දෙන්නට සතියට ගිහිලා තියෙනවා කීයද ගිහිලා තියෙන්නේ? ඔක්කොම $93ක් ගිහිල්ලා තියෙනවා දැනට. ඒ කියන්නේ දැන් අපි හිතනවා ඔක්කොම බැටරි එක අපි අරගෙන ඉවරයි කියලා. බලමු අපි වෙනකොට සමහරට අය අඩු වැඩි උඹේ දන්නේ දැනට $93 කියලා හිතන්නකෝ. ඒ ගාන ගිහිල්ලා තියෙනවා අපි දෙන්නට සතියකට.